මේ වීඩියෝ එකෙන් ඇත්තරම මම ගේන්න ඉන්නේ අපි කැම්පස් එකේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක ගැන පොඩි විස්තරයක් සහ පොඩ්ඩක් ෆැකල්ටි එක ගැන. මොකද දැන් ළඟදී රිසර්ච් ආවා මේ නංගිල මල්ලි ළඟ. එතකොට එතනින් එන්න හිතන් ඉන්න අය සහ ඉස්සරහට අපේ කැම්පස් එකට අලුත් බැජ්ජයක් එන්න ඉන්නවා. ඉතින් එයාලන්ට අයිඩියා එකක් ගන්න කැම්පස් එක ගැන, කැම්පස් එකේ අපේ ෆැකල්ටි එක ගැන අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්න ඉන්නේ. දැන් ඇත්තරම කිව්වොත් එහෙම දැන් අපි වුණත් මුල් කාලේ එද්දි බැලුවා මේ කොහොමද තත්ත්වය, ෆැකල්ටි එක කොහොමද, මොනවද තියෙන්නේ, කෝස් එක මොන වගේද, එතකොට ජොබ් ඔපචුනිටිස් මොනවද, ඒ වගේ ඉතින් විස්තර බැලුවා. එතකොට YouTube එකේ මම බලද්දිත් එහෙම අර මේ විදියට සිංහලෙන් විස්තර කරලා අපේ ෆැකල්ටි එකේ ඇග්‍රි කෝස් එක ගැන එහෙම එකක් නම් මට හම්බුනේ නෑ. ඒ හින්දා මම හිතුවා අලුතෙන් එන නංගිලා මල්ලිලන්ට උනත් බලන්න පුළුවන් විදියට වීඩියෝ එකක් කරලා දැම්මනම් හොඳයි කියලා. එතකොට මෙහෙමයි. මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න නිකන් ඇග්‍රිකල්චර් ගැන. එතකොට A level bio ස්කීම් එකෙන් ජීව විද්‍යාංශයේ ළමයින්ට තමයි ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතකොට බයෝ ස්කීම් එකෙන් අදාළ ඉසෙට් ස්කෝර් එක දාලා එයාට පුළුවන් කට් ඔෆ් එකෙන් අවශ්‍ය ඇග්‍රිකල්චර් කෝස් එකට අයදුම් කරන්න. එතකොට මේ බයෝ ස්කීම් එකෙන් කරන ළමයා ඇග්‍රිකල්චර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසික්ස් වෙන්නත් පුළුවන්. දෙගොල්ලන්ටම පුළුවන් මේ ඇග්‍රිකල්චර් කෝස් එකට ඉල්ලන්න. එතකොට ලංකාවේ ඇග්‍රිකල්චර් කෝසස් කිහිපයක් තියෙනවා. ගවර්මන්ට් යුනිවර්සිටිස් වල. එතකොට ඒ ගවර්මන්ට් යුනිවර්සිටිස් ගත්තොත් එහෙම රජරට, වයඹ, පේරාදෙණිය, ඌව වෙල්ලස්ස, රුහුණ ඒ වගේ තියෙනවා. අපිට යුනිවර්සිටි එකෙන්, ගවර්මන්ට් යුනිවර්සිටි එකෙන් ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක දෙන්නේ උපාධි පාඨමාලාව අවුරුදු 4යි. ඒක තමයි සාමාන්‍යයෙන් ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක කාල සීමාව අවුරුදු 4යි. එතකොට මේ ඩිග්‍රී එක කරනකොට අන්තිම සෙමෙස්ටර් එක රිසර්ච් වලට ඉම්ප්ලාන්ටින් ට්‍රේන් එකටයි තමයි තියෙන්නේ. මම ඉස්සරහට කියන්නම් රිසර්ච් එකේ ඉම්ප්ලාන්ටින් එක කියන එක ගැන. දැන් ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එක ගත්තම මේ අපිට මේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් කරලා අනාගතයේදී මොනවද කරන්න පුළුවන්, ඒ කියන්නේ මොනවද තියෙන ජොබ් ඔපචුනිටිස් කියන එක කට්ටියට තියෙන ප්‍රශ්නයනේ. ඇයි අපි මේක ඉගෙන ගන්නේ, මොකටද යන්න ඕන කියලා බලන්න ඕනේ. ඔයා හිතන්නකෝ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ හයි මාක්ස් අරගෙන ඉහළ GPA එකක් අරගෙන පර්ෆෝමන්ස් කරන ළමයි ඉන්නේ. එයාලන්ට පුළුවන් ලෙක්චරර්ස් ලැබෙන්න. තව බැංක් මැනේජර් තනතුරට යන්න පුළුවන්. රිසර්ච් ඔෆිසර් තියෙනවා. ලැබොරටරි ටෙක්නීෂියන්ස්, ඊට පස්සේ ඩේරි ෆාම් සයිඩ් එකට යන්න පුළුවන්, ෆුඩ් පැත්තට යන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලා හිතන්නකෝ දැන් මේ ඉගෙන ගන්න දේවල් වලින් ඔයාටම පුළුවන් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ තමන්ටම කියලා ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් ඒ දැනුම උපයෝගී කරගෙන. ඊට අමතරව ඩිග්‍රී එක වැලිඩ් වෙනවා රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ ජොබ් එකකට ඉල්ලන්න. ඉතින් ඒ වගේ දැන් මම කිව්වේ පොඩි පරාසයක් විතරයි. මීට වඩා ලොකු පරාසයකට මේ ජොබ් කියන එක විහිදිලා තියෙනවා ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකෙන් ඩිග්‍රී එකක් දාගත්තොත්. මම දැන් කියන්නම් අපේ ෆැකල්ටි එකේ මෙහෙමයි අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ BSc Hons Agriculture. ඊට පස්සේ අපේ ෆැකල්ටි එක තියෙන්නේ මීගමුව කුරුණෑගල පාරේ මාකඳුර කියන ස්ථානයේ තමයි තියෙන්නේ. මාකඳුර පරිශ්‍රය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වයඹ යුනිවර්සිටි එක ප්‍රධාන වශයෙන් ප්‍රිමිසස් 3කට බෙදලා තියෙනවා. කුලියාපිටිය ප්‍රිමිසස්, මාකඳුර ප්‍රිමිසස්, ලබුයාය ප්‍රිමිසස්. එතකොට මාකඳුර ප්‍රිමිසස් එක තමයි මීගමුව කුරුණෑගල අතර තියෙන්නේ. එතකොට අපේ මාකඳුර ප්‍රිමිසස් එකේ ෆැකල්ටි දෙකයි තියෙන්නේ. එකක් ඇග්‍රි ෆැකල්ටිය, අනිත් එක ෆුඩ් සයන්ස් කට්ටියගේ ෆැකල්ටි එක. එතකොට දැන් අපේ ෆැකල්ටි එක තමයි Faculty of Agriculture and Plantation Management. Agriculture and Plantation Management කියන්නේ අපේ ෆැකල්ටි තිබ්බ පරණම ඩිපාර්ට්මන්ට් එකේ නම. එතකොට අපේ ඩිග්‍රී එක වෙන්නේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක. ෆැකල්ටි එකේ නම තමයි ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් වෙන්නේ. අපේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගත්තම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මුල් අවුරුදු දෙක බැච් එකේ හැමෝම ළමයි එකට තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේදී මේගොල්ලෝ ස්පෙෂලායිස් වෙනවා. තුන්වෙනි අවුරුද්දේ පුළුවන් තමන්ට කැමති ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න. තමන්ට කැමති ඩිපාර්ට්මන්ට් එක තුන්වෙනි අවුරුද්දේ තෝරගෙන තමයි ස්පෙෂලායිස් වෙන්නේ. එතකොට ඩිපාර්ට්මන්ට් එක මං කියවනේ. එතකොට ඩිපාර්ට්මන්ට් 4ක් තියෙනවා අපේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ. ඒ ඩිපාර්ට්මන්ට් වලින් තමයි මේ සබ්ජෙක්ට් ගෙනියන්නේ. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් 4 තියෙන්නේ. Department of Plantation Management, Department of Biotechnology, Department of Horticulture and Landscape Gardening, Department of Agribusiness Management. එතකොට ওই ඩිපාර්ට්මන්ට් හතරෙන් තමයි මේ ස්පෙෂලායිස් වෙන්නේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන ළමයි. එතකොට එයාලා තුන්වෙනි අවුරුද්දේ ඒගොල්ලොන්ට කැමති ඩිපාර්ට්මන්ට් එක තෝරගන්නවා. අපි හිතමුකෝ නිකන්
ළමයි වැඩියෙන් එක ඩිපාර්ට්මන්ට් එකක් තෝරගන්නවා කියලා තුන්වෙනි අවුරුද්දේ කරන්න. එතකොට වෙන්නේ දැන් අනිත් ඩිපාර්ට්මන්ට් වලට සමානව ළමයි බෙදෙන්න ඕන. ඒ හින්දා ඒ ළමයින්ගේ ලකුණු ප්‍රමාණය බලනවා. ඒ කියන්නේ අර පළවෙනි අවුරුදු දෙක ඇතුළත වගේ ළමයි ගත්ත රිසල්ට් එක තියෙනවනේ. ඒකේ වෙනම කැල්කියුලේෂන් කරන ක්‍රමයක් තියෙන GPA එක කියලා. හරියට නිකන් අපේ SSC ස්කෝර් එක වගේ ඒ වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ වැඩි ලකුණු තියෙන ළමයට ඉතින් දෙනවා තැන. ඒක වෙන්නේ හරියට ළමයි බෙදුන්නේ නැති වුණොත් විතරයි. දැන් අපේ අවුරුද්දේ නම් එහෙම ප්‍රශ්නයක් වුණ නැති හින්දා Tamanට කැමති ඩිපාර්ට්මන්ට් එකට යන්න හැමෝටම වගේ chance එක හම්බුණා. හොස්ටල් ගත්තොත් මෙහෙම. හොස්ටල් එකේදී අපිට පළවෙනි වසර ළමයින්ටයි තුන්වෙනි වසර ළමයින්ට හොස්ටල් අනිවාර්යෙන් හම්බෙනවා. දෙවෙනි වසර ළමයින්ට හොස්ටල් හම්බෙන්නේ නැහැ. එයාලා බෝඩින්. ඊට පස්සේ හතරවෙනි වසර ළමයි ගත්තොත් එහෙම එයාලන්ට හම්බෙන්නේ අපි හිතමුකෝ එක වසරේ තුන වසරේ දෙකේම ෆිල් වෙලා ඒත් ඉඩ තිබ්බා කියලා. එහෙම වුණොත් ඔන්න 4th year එකේ ළමයින්ට chance එක තියෙනවා හොස්ටල් වල ඉන්න. හොස්ටල් ගත්තොත් එහෙම නියමයි. ඒ කියන්නේ හොස්ටල් වල ෆැසිලිටිස් ගත්තොත් එහෙම Wi-Fi ෆැසිලිටිස් පවා තියෙනවා. ඒ කියන්නේ අපිට ෆැකල්ටි එකේදී කැන්ටින් එකේදී හොස්ටල් එකේදී ඒ තැන් තුනේම වගේ සාමාන්‍ය Wi-Fi පහසුකම තියෙනවා. හොස්ටල් ගත්තමත් හොස්ටල් හරිම හොඳයි. ඒ කියන්නේ අපේ මෙහි ඉන්න ක්ලීනින් සර්විස් එකේ නැන්දල මාමලා පවා මේ හොඳට ක්ලීන් කරනවා මේවා ඩේලි. ඉතින් පිරිසිදුකම නම් ගොඩක්ම හොඳයි. හොස්ටල් නම් හොඳම තත්ත්වයේ තියෙනවා. ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ප්‍රිමිසස් එකේ ඇයට තියෙනවා ලොකු ප්ලේග්‍රවුන්ඩ් එක. ඊට අමතරව අවුට්ඩෝර් තියෙනවා වොලිබෝල් කෝට් එකයි බැඩ්මින්ටන් කෝට් එකයි. ඊට අමතරව ජිම් එකක් තියෙනවා. ඒ ටික තමයි ඉතින් ස්පෝර්ට්ස් පැත්තෙන් ඒ කියන්නේ දැන් අනිත් ඉන්ඩෝ අනිත් මේ ගොඩක් ස්පෝර්ට්ස් අපිට කරන්න වෙන්නේ කුලියාපිටිය ප්‍රිමිසස් එකට ගිහිල්ලා. ඉතින් කුලියාපිටිය ප්‍රිමිසස් එකට අපේ ළමයින්ට යන්න වෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් තියෙන දවසට තමයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ස්පෝර්ට්ස් වල නම් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. මීට අමතරව ඉතින් අපේ ෆැකල්ටි එකේ අපේ ෆැකල්ටියටම වෙන් වෙච්ච සොසයිටිස් උත් තියෙනවා. ඊට අමතරව කැම්පස් එකේ සොසයිටිස් උත් තියෙනවා. ඊට පස්සේ අර ඉන්ටර් යුනිවර්සිටි ලෙවල් එකේ තියෙන සොසයිටිත් තියෙනවා. ඒ විදිහට තමයි සොසයිටිස් යන්නේ. ඉතින් ෆැකල්ටි එකේ තියෙන සොසයිටිස් ගත්තොත් එහෙම කීපයක් තියෙනවා. නේචර් ටීම්, ට්‍රී ෆෝ ලයිෆ් ඒ වගේ සොසයිටිස් ගොඩක් තියෙනවා. ඒවා තමයි. අනිත් එක තමයි දැන් ඩිපාර්ට්මන්ට් 4ක් තියෙනවානේ. දැන් ওই ඩිපාර්ට්මන්ට් 4ට අමතරව තව ඇකඩමික් එකේ තියෙනවා IT සෙන්ටර් එකයි ඉංග්‍රීසි යුනිට් එකයි. එතකොට මේ ඉංග්‍රීසි යුනිට් එකෙන් අපිට පළවෙනි වසරේ දෙවෙනි වසරේ අවුරුදු දෙකේම ඉංග්‍රීසි අනිවාර්යයි. එතකොට දෙවෙනි වසරේදී අපිට බිස්නස් ඉංග්‍රීසි කියලා වෙනම පාර්ට් එකක් තමයි උගන්වන්නේ. එතකොට පළවෙනි අවුරුදු දෙකේ ඉංග්‍රීසි තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද ඉඳලා නම් නැහැ. IT සෙන්ටර් එකේනොත් අපිට IT සබ්ජෙක්ට් උගන්වනවා. එතකොට ඇග්‍රිකල්චර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට පුළුල් පරාසයක දැනුමක් ලබා දෙනවා. ඒකයි අර ඕනම ජොබ් එකකට වුණත් අර යන්න පුළුවන් බය නැතුව අර ගන්න chance එකක් තියෙන්නේ මං හිතන්නේ ඒකයි. මෙහෙමයි දැන් මේ දවස්වල යන මේ උණුසුම් මාතෘකාවන්නේ නවක වදේ කියන්නේ. නවක වදේ ගත්තොත් එහෙම අපේ ෆැකල්ටි එකේ නවක වදේ නැහැ. රැගින් 0. ඒ හින්දා නංගිලා මල්ලිලන්ට බය නැතුව ඇවිල්ලා නිදහසේ ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් අපේ ෆැකල්ටි එකේ තියෙනවා. ඒ හින්දා මේ පැත්තෙන් බැලුවම එහෙම කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම රැක් නැහැ 0. මං හිතනවා අයිඩියා එකක් තිබ්බ නැති ළමයි බැලුවා නම් එයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා කෙටියෙන්